පොඩි මුදලකට ගෙදර හදන් පවුලේ අයත් එක්ක හැමෝමත් එක්ක කන්න පුළුවන් නේ. ලේසි හදලා බලන්න. නේ? අරමල්. Hi guys. අද අපි හදන්න යන්නේ කැරමල් පුඩිමක්. හැමෝම කැරමල් පුඩින් කන්න පෝලිම් වල ඉන්නවා. දෝසි මාමගේ දෝසි නැන්දගේ කියා පෝලිම් වල ඉන්නවා මිනිස්සු. දැක්කම මම වීඩියෝ ගොඩාක් දැක්කා. දැන් ගොඩක් අය හදනවා. ලේසි ගෙදර හදන් කන්න. හරිම චූටි හැමදේම දෙක තුනක් ඕනේ. ගෙදර හදන් කන්න ලේසි. අද බලමු අපි හදන්නේ කොහොමද කියලා. අපි දැන් යන් ක්‍රීම් කැරමල් එක හදලා බලන්න යන් අපිත් එක්ක. ඔන්න දැන් අපි සීන් ටික දාමු. සීනි දාගත්තා. දැන් මම ගින්දරේ කරක් දෙනවා. මොනවද මේ හදන්නේ? අපි හදාදෙනවා ක්‍රීම් කැරමල් පොඩි. අදලා ගන්නවා කාලා බලමු රස. කඩෙන් කණේවා වගේ නෙමෙයි මේකේ රස දෙන්නේ. චුට්ටක් තියලා ගමු. කර වුණාම මේක රස නෑ. පොඩක් කර වුණාම කර රස දෙන්නේ. करा අනේ ප්‍රේම කරන්නේ හලෝ අපි දැන් මිල්ක් මේඩ් එක දැම්මා. මිල්ක් මේඩ් එකට සමානව වතුර එකකුත් දාලා තියෙන්නේ. දැන් මේක රත් වෙලා තියෙන්නේ. රත් තියෙනවා මත ගින්දරේ රත් තියෙනවා. දැන් අපි ලිප් ඔෆ් කරලා මිත්‍ර ටික හදාගන්න. ඔන්න දැන් අපි විතර ටික කඩා ගන්න යන්නේ. ඔන්න අපේ අයියා තමයි වැඩි වාර ගත්තේ. ඔන්න එනම් මම දැන් ඉතින් වැඩේ පටන් ගන්නවා. ඔයාලා දැක්ක නේද අපි කිරි එක හදාගත්ත විදිය. කිරි එක මද රස්නින්ට මද ගින්දරේ තියලා ටිකක් රත් කරගත්තා. ඒක දැන් නිවෙන්න පැත්තකින් තියලා තමයි මේ මික්සරේ ගන්නේ. කොට නැන්න ඕනේ නැහැ. මොකද වටලක්කම් වල වගේ මේවල ගොඩ හිල්ලා දෙන්න අවශ්‍ය නැහැ. ඒක කිරියකට අපි බිත්තර ටික දා ගන්නවා. මම නම් ගත්තේ හැන්දක්. බිත්තර. අපි වැනිලා ටිකක් දා ගන්න යන්නේ. වැනිලා ස්වල්පයක් අරගෙන මෙන්න මේ වගේ මේම දා ගන්න. විතර ගඳ සීනි ගඳ වගේ දේවල් එන්නේ නැහැ වෙල්ලා දාගත්තා. ඔන්න අපි මේක පෙරලා දැන් දා ගන්නවා. ඔන්න අපි දැන් මේක oven එකට දාලා බේක් කරගන්න යන්නේ. ඔයාලට පුළුවන් ගෙදර oven එකක් නැත්නම් ටිපේ තියලා ස්ටීම් කරගෙන හදාගන්නත් පුළුවන්. ඔන්න අපි මේ තැටියට මේ වතුර දාගෙන තියෙන්නේ. වතුර දාලා මේක බේක් කරගන්න තමයි යන්නේ. ඔන්න මම දැන් නාගත්තා. නාලා එද්දි මේක බේක් වෙලා ස්විච් එක ඔෆ් වෙලා තියෙන්නේ. අපි ඒක ගමු. මේ මෙතන ඇඟිල්ලෙන් පහොරු කාලා තියෙනවා. ඇඟිලි දාලා කාලා බලලා. නෑ බේක් වුණාද කියලා බලන්න. හොඳට බේක් වෙලා තිබ්බා. බේක් වෙලාද කියලා බලමු. එහෙනම් අපි ඔක ෆ්‍රිජ් එකට දාමුනේ. දාමු. මොයි නයි හොඳට නේ. ඔය කරනවද? එන්න බැලුවා. පාතාරෝ. ඔයාලට මුළු බෑ කියන්නේ නේද? ඒක හැන්දෙන් නේද පැන්ටි එක දාන්න උත්තර. දැන් ක්‍රීම් කැරමල් එක කපන්න යනවා. ඉන්නේ රස බලගෙන කාලා. දෝසි මාමගේ වගේද දෝසි නැන්දගේ වගේද? ඔයාලා කියන කාලා බලලා.
කාලා බලලා කියන්න ඕනේ ඈ. කපන්න බලන්න. නේනම් happy birthday to you. Happy birthday. birthday dear Hasi Lenaraji. Happy birthday. මේ ලොකු එකක් ආව නේදනේ පොඩි ගානකට. ඒක තමයි කියන්නේ ගෙදර අදන් කාලා බලන්න ළමයි ආසෙයිට. මේ බලන්න මේ කෑල්ලක් කඩෙන් ගත්ත 250යි මේ බලන්න මේ කෑල්ලක් 250යි එක කෑල්ලක් 250යි 300යි. දැන් මේක රුපියල් 2000ක් වටිනවද මේක? මේක ඉච්චර වටිනවද? වටිනවා මගේ මහන්සිය යකෝ. මේ බලන්න කෑල්ලේ සයිස් එක. දෝසි මාමයි දෝසි නන්දයි ගන්න විදියට ගන්න යන්නේ. කැඩෙන්න එපා පැටියෝ. මේ කැඩෙනවා. අයියෝ. අයියෝ. ඇඟින් කෑල්ලක් ගියා වගේ දැනෙන මොකක්ද ඒක? අර කෑල්ල ගන්න. අනේ ඒ කෑල්ල මං ගන්නවා. අනේ එපා මං ගන්න. පැණි දාගන්න. කාමන්. ගහයිද ඇත්තටම? ඇත්තටම රසයි. මං කිරොඩට ඔයාලා කාලා බලන්න. මේක ඇත්තටම අර සමහර ඒවා විතර සීනි ගඳයි මං කන්නේ නැහැ නේ වැඩිය. ඔව්. මේක ඇත්තටම මේ එකක් එන්නේ. ඔයාලත් ගෙදර අදලා කාලා බලන්න. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඒක මාර රසයි. ඔයාලා කාලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. එහෙනම් මම යනවා. මම කියපු විදියට රස තියනවද වෙන විදියක්ද? වඩන්නයි කියලා. සුපිරි. සුපිරි කියන්නේ ඔයාගේ ආසම කෑමනේ. මගේ ආත්ම කෑම මේක. සුපිරි. ආයෙ මේක මම කන්නේ. හා? මේක මම කන්නේ. රසයිද ඇත්තටම? ඇත්තටම කමෙන්ට් එක. පුදුම රහයි. පට්ටට ඇවිත් තාත්තා. අයියෝ නවත්තන්න දැන්. දැන් මගේ කන වෙලාව. ඔක නවත්තන්න මගේ කන වෙලාව දැන්. මේ ඔයාලා අපේ channel එක subscribe කරලා නැහැ නේද? අපේ channel එකේ videos බලලා like එකක් comment එකක් දාන්න මතක් කරලා අනිවාර්යෙන්. අපි ලස්සන වැඩ ටිකක් කරනවා ඉස්සරහට. අපේ farming cooking ගොඩක් videos වැඩ ටිකක් කරනවා අපි. ඉතින් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා like එකක් comment එකක් දාන්න. ඉතින් අපි ආසයි ඉතින් like එකක් comment එකක් video එකකට වැටෙද්දි තමයි ආස තව ඒවා කරන්න. ඉතින් ලස්සන වැඩ ටිකක් කරනවා. ඒ ටිකත් එක්ක බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න. subscribe කරන්න. අපේ channel එක ඔයාලා දාන්න කට්ටිය අතර share කරගන්න. එහෙනම් bye.